මනස්කාන්ත හදවත් වලට ජන හදවත් වලට බොහොම ආදරෙන් කීකයෝ එදා පාරමී පුරාගෙන මනාලිය ඔබට වාසනාවක් අරගෙන එද්දී හිත මෙතනනේ කවුරුත් ආස කළ රණහංසියට කීකයෝ ආදරණීය බණ්ඩාර විජය බණ්ඩාර වැලිතුඩුව ආදර වැල්ලා José Janewali Bose. මට තුරුළු කරන් මගේ රත්තරන් ගමට හොරෙන් නිගි බිගි පාමා දිහා බලන් පොතේ තියලා මට තුරුළු කරන් මගේ රත්තරන් ගමට හොරෙන්
නිගි පාමා දිහා බලන්න අකුරු කරන්නට යන මේ ගුරු පාරේ ඔබ එනවා නම් මෙන්නම් පාළු මන්දියේ ඔබ එනවා නම් මෙන්නම් පාළු මන්දියේ තුරුළු කරන් මගේ රත්තරන් ගමට හොරෙන් නිගි බිගි පාමා දිහා බලන්න පොත් මිටියල මට තුරුළු කරන් මගේ රත්තරන් ගමට හොරෙන් නිගි බිගි පාමා දිහා බලන්න අකුරු කරන්නට යන මේ ගුරු පාරේ ඔබ එනවා නම් මෙන්නම් පාළු මන්දියේ ඔබ එනවා නම් මෙන්නම් පාළු
Bosdi, Chandanwali අපේ ප්‍රවීණ නිවේදන ශිල්පියා Bosdi, හැන්ටන් Bosdi ඔයගොල්ලන්ට සම්පත් මල්ලි Bosdi, ප්‍රශාන්ත් Bosdi. වේදිකාවේ රැඳී සිටිනවා විජය භණ්ඩාර වැලිතුඩුව ආදරණීය ගායන ශිල්පියා සඳහා අනුග්‍රහය එකතු කරන ගමගේ කුමාර ඩගී මහතාට කළු කොන්දයාවේ අපි බෙහෙවින් ස්තුතිපද කරනවා ආදරණීය ගායන ශිල්පියා සඳහා සාදර සමාදර අනුග්‍රහය එකතු කිරීම පිළිබඳව ඉතින් මෙතනනේ අපි ආරාධනය කරනවා මේ ප්‍රසංග භූමියේ සියලු දෙනා ඊටම ලෙන්ගතු කමින් රැඳී සිටින්න අපේ ස්ථානාධිපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මඩුල්ලටත් හානියක් නොවන ආකාරයට පුංචි ප්‍රශ්න තියෙනවා නම් මේවා විසඳාගෙන මේ ප්‍රසංග භූමියේ ඊට හොඳින් රැඳී සිටින්න කියන ඉල්ලුම කරනවා අපේ ඩගී මහතා ගමගේ මහතාගේ සාදර ඇරයුමින් පැමිණ සිටින ගායන ශිල්පියා ලබා තව එක ගීයකට අපි යනවා මෙන්න ඇන්ටන් රොෂාන් ප්‍රධාන ඇරෝස්ටා සමග විජය බණ්ඩාර වැලිතුඩුව යලි ගායනට නීරෝ CD හවුස් ආයතනය ප්‍රසංගයේ සජීවීව පටිගත කරද්දී ප්‍රසංගයේ සොඳුරුම මොහොත කරා අපි පියමන් කරනවා ආදරණීය ගායන ශිල්පියා සඳහා සාදර සමාදර අනුග්‍රහය එකතු කරන්නේ අපේ ආදරණීය මිත්‍රයා යාළුකමට ආදරයට අපිට බොහොම ශක්තියක් එකතු කරන විස්ලි වීරතුංග මහතා සහ රංජිත් කුමාරත් අපේ බොහොම ලෙන්ගතු මිත්‍රයෙක් අපිත් එක්ක නිරන්තරයෙන් මේ ප්‍රසංගාවලියේදී රැඳී සිටින ආදරණීය මිත්‍රයා රංජිත් කුමාර මහතා සහ අපේ ආදරණීය කල්යාණ මිත්‍රයා විස්ලි වීරතුංග තමයි ආදරණීය ගායන ශිල්පියා සඳහා සාදර සමාදර අනුග්‍රහය එකතු කරන්නේ අද ඔගීරෝ සවුන්ඩ්ස් ආයතනයේ නාලක හෙට්ටිආරච්චි මහතාගේ ක්ෂණික එල්ලුමක් පරිදි
එකතු වෙන ආදරණීය ගායන ශිල්පියාටයි අපි යන්නට සූදානම. හිත මෙතන මේ ලෙන්ගතු සංගීත කණ්ඩායමේ නායකයන් දෙපළ ඇන්ටන් ඒ වගේම රොෂාන් හිටිය තැනක් තිබුණා. ඒ හිටිය තැනට බොහොම ආදරය කළා ඔයාලා. ඒ දෙන්න හිටිය නිසා ඒ දෙන්න හිටිය තැනේ තවමත් රැඳී සිටින ලෙන්ගතු මිනිසාටයි මේ වේදිකාවට අපි ආරාධනය කරන්නේ. හිත මිතුරනේ සූර්යකාන්ත මලේ හඬ අරගෙන ලංකාව වටේ යන ඒ කතාකාරයා, ගායන ශිල්පියා, නිවේදන ශිල්පියාටයි අපි ඇන්ටන් රොෂාන් ප්‍රධාන ඇරෝස්ටා සමග ආරාධනය කරන්නේ. හැඩකාරකමට, චණ්ඩිකමට හැමදාම ගී ගායන වාස් නෙල්සන් වාස් එනවා ඇරෝස්ටා එක්ක සංයෝජනාත්මකව චන්දන පලිහ වඩන එදින් අද කාර්ය බහුලතම නිවේදකයා කිව්වොත් ඉතාමත් නිවැරදි. මොකද මං හිතන්නේ හැමදාම වැඩ ඒ කියන්නේ ජනප්‍රියයි කියන එක, අංක 1 කියන එක දෙන්න ඔක්කොම එකතු වෙලා හොඳ වේගවත් අත්පසංගණක්. හොඳයි. සංගීත කණ්ඩායම ගායකයෝ කොච්චර සින්දු කිව්වත් සංගීත කණ්ඩායම කොච්චර වැඩ දාලා ගැහුවත් වැඩක් නැහැ. ඉස්සරහට හොඳට ඇහෙන්න සවුන්ඩ් සෙටප් එකක් නැත්තම්. හොඳ සවුන්ඩ් සෙටප් එකක් තිබුණත් වැඩක් නැහැ. හොඳ ශබ්ද පරිපාලකයෙක් නැත්තම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් නාලක හොඳ ශබ්ද පරිපාලකයෙක් කියන දේ පැහැදිලිව ඔයාලට ඇහෙනවා. මොකද මම ටික වෙලාවක් ඇවිල්ලා බලාගෙන හිටියා. ඉතාමත් ලස්සනට රස විඳින්න පුළුවන් සංගීතයත් එක්ක හොඳ සංයෝජනයක් එන්නේ. එවනම් මුලින්ම නාලකට දෙන්නකෝ අත්පුඩියක් ඔක්කොම. ඊළඟට මගේ සහෘදයෝ දෙන්න ඉන්න රොෂාන් ඇන්ටන් අපි එකට හිටියා අවුරුදු 20ක්. ඉතින් මම තව එකක් කියන්න ඕනේ. මම ආපුවම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ අලුත්ම අලුත් සින්දුවක් මන්නම් අදයි ඇහුවේ. අවංකවම ඒක කොච්චර අලුත්ද කියලා මම අද තමයි ඇහුවේ. ඒත් මන් දන්නවා ඇන්ටන් කියන්නේ මැෂින් එකක්. ඕන තරම් සින්දු එනවනම් ඇන්ටන් ගහනවා, ඇන්ටන් අල්ලනවා. අල්ලලා අපේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ අනිත් අයට තියෙන්නේ කොලේ බලාගෙන ගහන්න විතරයි. මෙයා කොල print කරලා ඔක්කොටම බෙදලා හිටන් දෙනවා. එහෙම තමයි සන්ෆ්ලවර් ආවේ. දෙන්නකෝ ඇන්ටන් පෙරරටයි රොෂාන් පෙරරටයි හොඳ වේගවත් අත්වසංගන. හොඳයි. එහෙමනම් මුලින්ම මං විශේෂ ඉල්ලීමක් කළා. මගෙන් මාව අනුග්‍රහය දැක්වුවේ විශේෂ කෙනෙක් විස්ලි කිව්වම මං හිතුවේ ලෝකේ මං අහලා තිබුණ එක නමයි. ඒ මගේ අයියාගේ පුතාගේ නම විස්ලි. පොඩි කාලේ ඉඳලා මට වෙන කවුරුවත් ඇහිලා තිබුණේ නැහැ. මේ ප්‍රථම වතාවට තමයි අයියේ මම විස්ලි මම තමයි ඔයාව අනුග්‍රහය දක්වන්න කියද්දි ඔයාට මේ නම මතක හිටියද කියලා මං කිව්වා මල්ලි මට අමතක වෙන්නේ නැහැ. මගේ අයියාගේ පුතාට තියෙන්නේ විස්ලි කියන නම. හැබැයි මං ඇහුව දෙවෙනි වතාව තමයි මේ මගේ පුතා අයියාගේ පුතා හැරෙන්න විස්ලි. එහෙමනම් මම වෙනුවෙන් අනුග්‍රහය දක්වපු විස්ලිට දෙන්න ඕනේ ඔයාලා හොඳ වේගවත් අත්පසංගනක් ඔක්කොම. රයිට්. ඉතින් ඔයාලව සතුටු කරන්න මාව මෙතනට ගෙනල්ලා දෙන මේ මොහොතේ එයාගේ ඉල්ලීම මුලින්ම ගායනා කරන්නම්. ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා. ඉපදුනදා පටන්ම ආදරයෙන් මා හදා වැටු බව ලොව මට කිව්වා. දැනගත්තා පටන්ම අනුන්ගේ බස් නිසා ඔබෙන්ම අහන්න හිතුණා. මා ඔබේ පුතු නොවේද හැඩු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා. ආදරේද ඔබමයි මා වැදු අම්මා.
කඳුළු පෙනේ වේදනාව මටද දැනේ ආයෙත් නොඅසමි අම්මේ වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට කියලා දෙන්නද අම්මේ වදන අම්මලාද හදන අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ වදන අම්මලාද හදන අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ උස තුල බිලිඳු මරා මවුනමට දෙන්නේ නිගා හදන්න බය හින්දානේ වදන්න පින්මදිමුත් හදන පිනෙන්න ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින්මදිමුත් හදන පිනෙන්න ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින්මදිමුත් හදන පිනෙන්න ඔබ මතු බුදු වෙනවා අම්මේ right බොහොම සූදි ඇත්ත වශයෙන්ම මේ දවස්වල සංගීත ප්‍රසංග තියෙන නිසාම මේ මගේ උගුරෙත් පොඩි ආබාධයක් තියෙනවා අනික තමුන්වන්සලා දන්නවා මං රෝහල් ගත වෙලා හිටියේ සෑහෙන කාලයක් ඉතින් එකපාරටම උගුර වෙහෙසපු හින්දාද මන් දන්නේ දිගටම මේ ප්‍රසංග දිවිච්ච හින්දා සමහර උච්ච ස්වර වලට යන්න අමාරුයි අවුලක් නෑ නේ මල්ලි එච්චරයි එහෙනම් තව විශේෂ ඉල්ලීමක් තියෙනවා මේ මම ඔයාලා වගේ තමයි ඉතින් පාරෙම ඉන්න කෙනෙක් විශේෂයෙන් දන්සල් කාලෙදී අරින්නේ නැහැ. ඉතින් දවසක් මම දන්සලකට ගිය වෙලාවේ මට හම්බ වුණා යාචකයෙක්. එයාගේ අත මෙතනින්ම නැහැ. එයා කියපු කතාවක් ඇසුරෙන් තමයි මම මේ ගීතය ලිව්වේ. ලියලා මට ගොඩක් වෙලාවට සින්දු හදනකොට උදව් කරුවේ ඇන්ටන් පෙරරා පාට් එහෙම ගහලා ලස්සනට. ඉතින් මේ සින්දුවත් ඒ වගේ අරුත්බර සින්දුවක් හොඳ කතාවක් කියලා දෙන සින්දුවක් අපි එහෙනම් අහලා බලමු. අත පාන්නවත් අතක් නොමැති නිසානේ. පාන්නවත් අතක් නොමැති නිසානේ පත් ඉල්ලලා මුදලාලිගේ කඩේට ආවේ එදා එළවපු මේ මුදලාලිමනේ එදා එළවපු මේ මුදලාලිමනේ අඬ ගහ ගහ බත් බෙදන්නේ ගමේ දන්සලේ
ඇති කරන දවස් වැඩි කරනු මැනේ අත පාන්නවත් අතක් නොමැති නිසානේ පත් ඉල්ලලා මුදලාලිගේ කඩේට ආවේ එදා එළවපු මේ මුදලාලිමනේ එදා එළවපු මේ මුදලාලිමනේ අඬ ගහ ගහ බත් බෙදන්නේ ගමේ දන්සැලේ පාන්නවත් අතක් නොමැති නිසානේ පත් ඉල්ලලා මුදලාලිගේ කඩේට ආවේ එදා එළවපු මේ මුදලාලිමනේ එදා එළවපු මේ මුදලාලිමනේ අඬ ගහ ගහ බත් බෙදන්නේ ගමේ දන්සැලේ අඬ ගහ ගහ බත් බෙදන්නේ ගමේ දන්සැලේ අඬ ගහ ගහ බත් බෙදන්නේ ගමේ දන්සැලේ හොඳයි අපට බත් දෙන දෙවියා තමයි ගොවියා. ඉතින් බත රස කරන්න මාළු දෙන දීවරයා මේ දෙන්න ගැන ගායනා කළ ගීතය අපේ දීපාල් කේටර්ස් අධිපතිතුමා ඉල්ලා සිටියා විස්ලි එක්කම එකතු වෙලා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්න ඉස්සර වෙලා නෙල්සන් අයියේ ඔයා රෝගාතුර වෙලා ඉඳලා ඇවිල්ලත් මේ දිනවල මේ වගේ ගායනා කිරීම පිළිබඳව අපි ඔයාට ස්තුතිවන්ත වෙනවා. පිටිපස්සේ ඉන්නවා විස්ලි එන්නකෝ. විස්ලි ඒ වගේම රංජිත් එන්න. මේ දෙන්න තමයි නෙල්සන් අයියේ අනුග්‍රහය එකතු කරන්නේ නෙල්සන් අයියට මෙහෙන්න. ඔයාලා දෙන්න ඉස්සරහට එන්න මොකද හිත මිතුරනේ බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා එකතු කරගන්න සල්ලි වලින් තමයි මේ ගායන ශිල්පියාව අනුග්‍රහය එකතු කරන්නේ. මගේ රත්තරන් නෝනවර මහතුරු නටන ඔයාලා ඔක්කොම එකතු වෙලා මේ අනුග්‍රහක බවුදුන් දෙන්නට දෙන්න බලන්න හොඳ අත්පොළ සන්නාරය. හැමෝම විස්ලිටයි රංජිටයි ලබන අවුරුද්දේ මීට වඩා හොඳ දේවල් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියනවා නෙල්සන් අයියා. නෙල්සන් වාස් වගේ ප්‍රතිභාපූර්ණ ශිල්පියෙකුට අනුග්‍රහය එකතු කිරීම පිළිබඳව ඒ දෙපළට අපි බෙහෙවින් ස්තුතිය පුද කරනවා. මෙන්න යලින් ඇන්ටන් රොෂාන් ප්‍රධාන ඇරෝස්ටා සමග අර වතසරු කරන ගොවියා දීවරයා ගැන කියන්නේ. අතවසෙම කිරිබත් කාලා සුබ වැඩ අරඹලා ඔයාලා තාමත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න ඉන්න අවස්ථාවක් මේක. ඔයාලට අවුරුදු ප්‍රීතිය ගෙනල්ලා දුන්නු අවස්ථාවක් අපේ සංවිධායක මණ්ඩලයේ එකතු වෙලා ඇරෝස්ටාස්ලව ගෙනල්ලා. එවනම් ඇරෝස්ටාස් සංගීත කණ්ඩායමේ ඉතාමත් දක්ෂ ගායකයෙක් ඔයාලා දන්නවා. ඕනෑම හඬකින් හඬවල් ගණනාවකින් ගීත ගායනා කිරීමේ හැකියාව ඇති ඉතාමත් දක්ෂ ජනප්‍රිය ගායකයෙක් මට සපෝට් එක දෙන්නේ. නිල් අයියා ගායනා කළ කෑල්ල ගායනා කරලා අපි එනං අහලා බලමු ඔරුවේ නැගලා. අපේ ජීවිතේ නකුලේ
අපගේ සුවඳයි ඔයලාගේ බම්බවේ ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ දීවර සොයුරෝ නැතිලා දෙල් කන්නේ හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ කිරිබත් කාලා සුබ වැඳ අරබන්නේ ඕ රැස්ස ගණන් ගන්න එපා මල්ලේ ගහමු තාලෙට අත්පුඩිය ගහලා සද්දේ දාලා දෙමු සපෝට් එක ඉතින් මට ගායනයෙන් සහයෝගය දුන්නු එයත් නීල් දෙන්නකො නීල්ට අත්පුඩියක් රයිට් බොහොම ස්තුතියි හොඳයි ඇත්ත වශයෙන්ම මේ නාලක ආස කරන ගීතයක් තියෙනවා මට ගායනා කරගන්න අමාරුයි මගේ ගුරු බෑ ඒකින්ද අපි නටන්න පුළුවන් එකක් ගාමු නාලක ඊළඟ දවසේ ගන්න හරි අපි නටන්න පුළුවන් එකක් හැබැයි ආදරයටවත් මාත් එක්ක තරහ වෙන්න එපා අනිත් අය රයිට් අපි ගාමු එන ආදරයට තරහ වෙලා කෝ තාලෙට අපුඩියක් ඕනේ අප්පා මලිලා කෝ අතුරු දුස්සලා ගහන්න ඕනේ ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවේ මෙම ඒ තාය ආවේ නෑ ඔයා අද එනවද හෙට එනවද ආයේ ඔයා එන්නේ නැත්ද හිතවදද හිතුවටත් වඩා එන්නතුරු මම ඉන්නේ මග බලා ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවේ මෙම ඒ තාය ආවේ නෑ ඔයා
මට බ්‍රේක් වුණාද හදවත තනිකම දැනෙනවා තනියම අඬනවා අද හෙදනාව මම මූදේ පනිනවා තනිකම දැනෙනවා තනියම අඬනවා අද හෙදනාව මම මූදේ පනිනවා ආදරේට තරහ වෙලා ගියා කියලා හිතුවේ නෙමා ඒ තායේ ආවේ නෑ ඔයා අද එනවද හෙටේනවද ආයේ ඔයා එන්නේ නැද්ද හිතවද හිතුවටත් වඩා එන්න තුරු මම ඉන්නේ මග බලා සමුගන්න පෙර මගේ සෝවිරන් දෙදෙනාට ආශිර්වාද පතලා ඔවුන්ගේ ගමන අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා රොෂාන් ඇන්ටන් ප්‍රමුඛ ඇරොස්ටා සංගීත කණ්ඩායමට ආශිර්වාදාත්මක අත්පුඩියක් ඕනේ ඔක්කොම අතුරුසල ඔක්කොම රයිට් බොහොම ස්තුතියි මේන්නේ ඔයාලට මේ ප්‍රසංගය ලබා දීපු සංවිධායක මණ්ඩලය සියලු දෙනා දීපාල් කේටස් ආයතනයේ දීපාල් සංජය මැතිතුමා ප්‍රධානව මේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා එන්න මේ පැත්තට එන්න ඉඩ තියෙනවා මේ පැත්තට එන්න විස්ලි වීරතුංග අපේ රංජිත් කෝ මේ සියලු දෙනාම එකතු වෙන්න අපේ දීපාල් මහත්මයා නම් පේන්න නෑ දීපාල් සංජය ඔයත් එනවා නම් අපිට ගොඩාක් ශක්තියක් ඒ වගේම සංවිධායක මණ්ඩලය තව ඉන්නවා දකුණු අත පැත්තේ එන්න මල්ලි ඔයාලා එන්න අපේ දීපාලුත් ඉන්නවා එන්න දීපාල් එන්න දීපාල් එන්නකො පොඩ්ඩක් දීපාල් මහත්මයා තමයි හිත මෙතනනේ මේ ප්‍රසංගය එයා බොහොම ශක්තියෙන් එකතු කළා ඔයාලට ලබා දුන්නේ දීපාල් කේටස් ආයතනයටත් අපේ මේ තරුණ සංවිධානයට දෙන්න බාන්න ඔක්කොම එකතු වෙලා යාලේ අතුඩු රුස්සලා මේ පබරනාදෙත් එක්ක හොඳ අත්පොළ සන්නාදයක් අද ඔයාලා අපි ඔක්කොටම ස්තුති වෙනවා මේ ප්‍රසංගය අපිට එකතු කරාට දීපාල් ප්‍රසංගය සාර්ථකයි කියලා මම හිතනවා මොකද කියන්නේ අනිවාර්යයෙන්ම දරගන්න හොඳයි විස්ලි ප්‍රසංගයක් ගන්න ඇවිල්ලා අපිට මතක් කළා මේ ප්‍රසංගේ තියෙන බව කියන්න කියලා විස්ලි මොකද කියන්නේ ප්‍රසංගේ හොඳද අති සාර්ථකයි කො අපේ රංජි මොකද කියන්නේ රංජි ඒ සාර්ථකයි හොඳයි බොහොම ස්තුතියි ප්‍රසංගේ අවසාන වශයෙන් මේ ඔක්කොටම දෙන්න හොඳ අත්වල සන්නාදයක් හැමෝම යාලිත් අතුඩු දුස්සලා බොහොම ස්තුතියි ඔයාලට මෙතනට මේ ළඟ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියා සඳහා අනුග්‍රහය එකතු කරනවා රණවීර ධම්මික නිමල්සිරි සෝමදාස චන්දන වීරතුංග මේ අනුග්‍රහක බවතුන් රණවීර ධම්මික නිමල්සිරි සෝමදාස චන්දන වීරතුංග මෙයාලා ඔක්කොටම ඒ සමගි බලයට ලබා දුන්නු දායකත්වයේ වෙනුවෙන් මේ වෙනිසුත් ඉබද කරනවා ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් සඳහායි අපේ රණවීරයි ධම්මිකයි නිමල්සිරි සෝමදාසයි චන්දන වීරතුංගයි ඒ මූල්‍ය ශක්තිය ලබා දෙන්නේ මෙන්න එනවා එදා ඔයාලගේ හදවත් වලට ආසම කරන ගීත රසක් එකතු කළ ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ කලාකරුවා බිඟු බමා ඔබට සිත ආදරය කරන මොහොතක ආදරයෙන් ගයන්නට ශිල්පී
දයාරත්න පෙරේරා ඇරෝස්ටා සමග
ඔබට සිත ආදරේ කරයි දෙතුල කුළු වී සිටි නැගුණු සෙනෙහේ කියනු බැරි මගේ සිත වේදනාවෙනි ඔබට සිත ආදරේ කරයි දෙතුල කුළු වී සිටි නැගුණු සෙනෙහේ කියනු බැරි මගේ සිත වේදනාවෙනි ඔබට සිත ආදරේ කරයි
පටුමාවත් අතරේ තුරුලිය එවනි සිහිලස ලබමි ගත කළ සොඳුරු පැනේ මල් සිනෙහුන උයනේදී ආදරයද මට කීදී දිගුනෙන් අතරල්ලේ හිතෙරිද උන දවසේ උණුසුම් කුසුමේ නෙතු බොඳ වෙති සැදහිරුණෙහි මන්දහානේ ආදරයද මට කීදී දෙදෙනා මග අද මා තනිවම ඔබ නෑ මගේ එවනි වෛර කරන්නේ මං කවදාවත් නැතිනු ඔහු එවනි ප්‍රේමරුදු සිහිනයේදී ආදරයයි මට කීදී දිගුනෙන් හතරන්නේ අපවෙන් උන දවසේ මානතු හඬවා ඔහු හද තනහා ඉරුවෙන පෙන ඇන්දවේ ආදරයද ඔබ කීවේ ආදරයද ඔබ කීවේ ආදරයද ඔබ කීවේ
රොන් පුරා පුරා පැන ආවි ඔබ මුලා වෙලා සිටු බබා පෙති තලා තලා රොන් පුරා පුරා පැන ආවි ඔබ මුලා වෙලා ඔබ මුලා වෙලා ඔබ මුලා වෙලා සුති සුබ නවවසරක් වේවා රණවීර බලාගෙන ඉන්නවා මයිතිය ඌ ගැන මොනවද කියන්නේ කියලා රණවීර මම හිතන්නේ දුරකථන ඇමතුම් මයිතේ 25ක් 30ක් දුන්නා යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා මට අනුග්‍රහය දැක්ක ඌට මගේ ආචාර්ය පුද ගන්නවා ඇත්තටම වාසනාවන්තම සංගීත කණ්ඩායම තමයි මම හිතන්නේ ලංකාවේ වාසනාව ඉහළටම ආපු තරුණයෝ ටික ඒක නිසා ඇත්තටම මම ඊටාම ගරු කරනවා ඇන්ටන් ඒ වගේම සීලුම තරුණයන් කැලට ඒ වගේම අපේ හිතවත් චන්දන මගේ පලිවඩන කියන්නේ මගේ ඊටාම හොඳ මිත්‍රයා ඒ වගේම මම ආසම කරන නිවේදන ශිල්පියා මට ගහන්න එපා අප්පුඩියා මේ ඔක්කොටම දෙන්න සංගීත කණ්ඩායමට අපේ නිවේදකතුමාට ඔබ සැමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද දීපාල් කේටර්ස් ආයතනයේ තමයි සාදර සමාදර පූර්ණ අනුග්‍රහය එකතු කළේ දීපාල් සංජය වේදිකාව අභියස ඉන්නවා ඔබතුමාට බොහොම ස්තුතියි ලබන වසරෙත් මේ වගේ දේවල් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව වේවා ව්‍යාපාරික කටයුතු තව තවත් දියුණු වේවා මේ සියල්ල සැප සම්පත් ඉසුරු ලැබේවා ඔබතුමා ඇතුළු මේ කළු කොන්දයාවේ තරුණ කලට ඊටම සහජීවනයෙන් ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඒ වගේම අපේ ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවරයා නාලක හෙට්ටිආරච්චි ඇතුළු ඔගීරෝ සවුන්ඩ් ආයතනයේ සියලුම දෙනාට බොහෝ වෙන ස්තුතියි ලයිට් වල හිටියේ අපි හැමදාම පැහැදිලි කරන්නේ චමින්ද ඇතුළු චමින්දගේ කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි අපේ හිත මිතුරනේ ඇන්ටන් රොෂාන් ප්‍රධාන ඇරෝස්ටාර් සංගීත කණ්ඩායමේ තරු ගොන්නටම අවසාන වශයෙන් ඔයාලගේ ගමට කළු කොන්දයාවට ආපු වෙලාවේ දෙන්න කොක්කම එකතු වෙලා හොඳත් මුළු සන්නාදයක් හැමෝම කළු කොන්දයාව තරුණ සංවිධානය දීපාල් කේටර්ස් ආදරයෙන් ඉදිරිපත් කළ ප්‍රසංගයේ අවසාන තප්පර කීපය පාරයි ඇරෝස්ටාර් උදාන ඔබට රයිට් බොහොම ස්තුතියි චන්දන හරියටම පැය 6යි අද ප්‍රසංගය රාත්‍රී 9ට පටන් ගත්තා පාන්දර 3ට ඉවර වෙනවා කියන්නේ පැය 6යි මම හිතන්නේ ඒ පැය 6 තුල බොහොම එකමුතුකමින් සමගින් සමාදානයෙන් ඔබ අපිත් එක්ක එකතු වෙලා හිටියා මේ ප්‍රසංගයත් එක්ක ඒ ආඩම්බරකම ඒ සතුට අපේ ආදරණීය විස්ලි ඉන්නවා ඒකම අපේ අනිකුත් යාළුවෝ කීප දෙනාම ඉන්නවා කළු කොඳ යාව අපේ තරුණ සංවිධායක මණ්ඩලය ඉතින් දීපාල් කේටර්ස් ආයතන මගින් බොහොම සාඩම්බර අනුග්‍රහය ඇතුව ප්‍රදේශවාසී හැමදෙනාගේ උදව් උපකාර ඇතුව මේ කරපු බොහොම සුන්දර වැඩේ ඒ සාර්ථකත්වයේ කරා ඒ නිමාව කරා තමයි අපි ඔබත් එක්ක දැන් ඇවිල්ලා ඉන්නේ ඒ නිසා අවසාන වශයෙන් නැවතත් අපගේ ප්‍රණාමී භක්ති ආදරය මේ විදිහට පුද කරනකොට අපිට තවත් ආඩම්බරකමක් සතුටක් ඇති වෙන්නේ අර ගායනා කරපු තව ලස්සන ගීතයක් ගායනා කරන්න කියලා නැවතත් ඉල්ලීමක් තියෙනවා හින්දි ගීතය විශේෂයෙන්ම විස්ලි අපේ යාළුවා ඉතින් ඒ නිසා මේ හැමදෙනාගේම පෙරත්ත කිරීම මේකට බොහොම ආසාවෙන් අරපමු ගීතයක් අහපු ගීතයක් නිසා අපි යන නැවතත් මේ හින්දි ගීතයට අපේ සංවිධායක මණ්ඩලයේ ඉල්ලීම නිසා වෙන්න මෙන්න අතුසලා දෙමු යාළුවනේ හැමදෙනාම අත්වල සන්නාදයක් right බොහොම ස්තුතියි Bye.
සංවිධායක මණ්ඩල යාළුවෝ පෙරටු කරගෙන දෙන්න හැමදෙනාම අතුසලා මල්ලේ නටන ගායන වයන කොයි කවුරු සතුට අරගෙන යන්න මේකත් අරගෙන සැරසුලන් හමන්නේ සැරවිදුලි කොටන්නේ සඩපඩ කාලා එන ගෙඩි පුපුරන්නේ රැල්ල නැගෙන්නේ පෙරල හැපි දිදෙන්නේ උරුළු වල හැකිලේ යන්නේ එතකොට වාරකන් නිසා පෙරලේ අඳ අඳ ඉන්න අරු පවුලක් තමයි යනම මසුල් මරන්න පුපුත් නොදන්න ඕගේ ඉවරක ගන්න අපට ලැබේ හතින් ඉන්න ඕගේ යම මසුල් මරන්න ඉවේ ඔරුව තියන්න කරන්න Batu mana karena horasil gas